අදත් ආරම්භ කරමු ප්‍රකම්පන ජීවී මැද පිටුව. සුපුරුදු පරිදි අදත් පුවත්පත් තොරතුරු ගෙන එන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කණ්ඩුල ප්‍රේමකුමාර මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් දිනිති. මේ සීත උදේ මල් වාගේ හරි හුරතල්. ඒ මල් සුවඳේ මිහිර මැදින් ඉසුරු අරන්. පුංචි පැංචි දැන් නෙමෙයි. දැන් පත්තරවල විස්තර ගොඩ ඇස් අරගෙන තත්පරයට අපි කියවනවා. දිනිති පුවත්පත දෙන්න. දිනිති පුවත්පත දෙන්න. දිනිති අද මැද පිටුව ආරම්භන්නේ ඩේලි මිරර් පුවත්පතෙන්. ප්‍රධාන සිරස්තලය මොරටුමුල්ල පොලිසිය ලින්ටින් සාදයක් වටලයි. පසුගියදා මොරටුමුල්ල පොලිසිය විසින් ලින්ටින් සාදයක් වටලා තිබෙනවා. Facebook සාද, TikTok සාද කොපමණ වාර්තා වුණත් ලින්ටින් සාදයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මේ බවයි පොලිසිය වාර්තා කරන්නේ. එහි රැකියා විරහිත උපාධිධාරීන් 100ක් පමණ රැඳී සිට තිබෙනවා. පොලිසිය එහි ළඟා වන විටත් ඔවුන්ගේ දැස් රතු පහයෙන් දිස්සූ බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් පසුව අනාවරණය වී තිබෙන්නේ අධික ලෙස කඳුළු සැලීම නිසා මෙය සිදු වී ඇති බවයි. පොලිසිය උන්ට තරයේ අවවාද කොට ඉන් 88 දෙනෙකුට පොලිසිය රැකියා ලබා දෙන බව පොරොන්දු වී තිබෙනවා. ඉතිරි 22 දෙනාටත් රැකියා ලබා දෙන්න තිබුණා. නමුත් ඔවුන් ටැටූ ගසා ඇති නිසා රැකියා ලබා දෙන්න බැහැ කියා පොලිසිය පවසා තිබෙනවා. ඊළඟට යමු වන්නේ ඩේලි මිරර් පුවත්පතේ උපසිරස්තලයක් වෙත. අලි ප්‍රශ්නයට විසඳුමක්. ඉලෙක්ට්‍රොනික පුතුන්ගේ වැඩක්. අලි ප්‍රශ්නයට විසඳුමක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික දෙපාර්තමේන්තුවේ ශිෂ්‍යයන් පිරිසක් විසින් අපූර්ව විසඳුමක් සොයාගෙන තිබෙනවා. දුම්රිය වලට ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර අලිමන්තර විකාශනය කිරීමටයි ඔවුන් යෝජනා කරන්නේ. දැන් යමු දෙරණ වරුණ පුවත්පත වෙතට. වඳුරු දූපත සාදා ලෝක පූජිත හනුමා ගම්මානය ලෙස නම් කරන්න විපක්ෂ නායක අවධාරණය කරයි. වඳුරන් අල්ලා දූපතක සිර කරනවා නම් එම දූපත සදා ලෝක පූජිත හනුමා ගම්මානය ලෙස නම් කළ යුතු බව විපක්ෂ නායකතුමා අවධාරණය කර සිටිනවා. තවදුරටත් අදහස් දැක්වූ එම මහතා ප්‍රකාශ කළේ වඳුරන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි. එම පුවත්පතේ උපසිරස්තලයක් වෙතයි යමු වන්නේ. තුනීර සුබංගට වන්නිලැත්තෝ නඩු පවරයි. ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිලැත්තෝ සුනීර සුබංගට නඩු පවරා තිබෙනවා. වැදි රජුට කඩුව පවරා දල ළඟදී මනමේ හැඬුවා යයි කීම තුලින් තම කීර්ති නාමයට හානි පමුණුවා ඇති බවයි එතුමා පවසන්නේ. අනුන්ගේ කඩු පොච්ච අරගෙන කොස්මන්දු කරන්නද මේ ඇත්තෝ මනමේ පොජ්ජ දන්නේ නැතුවා කියා එතුමා වැඩිදුර අදහස් දක්වා තිබෙනවා. දැන් අවධානය හෙට පුවත්පතේ සිරස්තල වෙත. හෙට පුවත්පතේ සිරස්තලය ඇස්ගාඩන් පිටසක්වල ලොව සිට ජීවීන් පිරිසක් පෘථුවියට විශේෂ කටයුත්තකුත් බාර දීලා ඇස්ගාඩ් පිටසක්වල ලොව සිට පැමිණි පෘථුවි වාසීන් පිරිසක් සමාවන්න පිටසක්වලින් පිරිසක් පෘථුවි වාසීන්ට විශේෂ කටයුත්තක් බාර දී ඇති බවයි සඳහන් වන්නේ. බුද්ධ්‍යංශ තොරතුරු අනුව 2025 අප්‍රේල් 2 වෙනි දින පෘථුවිය ප්‍රකම්පණය වන බව පවසා නැවත පිටව ගොස් තිබෙනවා. සමහර විට ඔවුන් අප දිහා බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.
දැන් යමු යමු පරිසර මිතුරෝ පුවත්පතේ සිරස්තලය වෙත. පරිසර මිතුරෝ පුවත්පතේ සිරස්තලය කටුබැද්ද ආශ්‍රිතව සමනල ගහනයේ වර්ධනය. පරිසර මිතුරන්ට අනගී පුවතක් කිව්වොත් නිවැරදි. කටුබැද්ද ප්‍රදේශයේ සමනල ගහනය ශීඝ්‍ර වශයෙන් වර්ධනයක් නිරීක්ෂණය වන බව මධ්‍යම පරිසර අධිකාරිය වාර්තා කර සිටිනවා. පාසෝනියන් ඩිසිනේනියන් ඉන්ටිග්‍රේරියන් ඩිසිනේනියන් යන විද්‍යාත්මක නාමයෙන් තමයි මෙම සමනල ගහනය හඳුන්වන්නේ. එසේනම් එම පුවතත් සමග අද මැද පිටුව මෙලෙස අවසන් වෙනවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.